හරි අපි බලමු කොහොමද ඇඩ්මින් කෙනෙක්ව අලුතෙන් ක්‍රියේට් කරන්නේ කියලා. දැන් මම මේ ක්‍රියේට් නිව් රෙකෝඩ් කියන එක කන්ෆිගර් කරන්න ඕන ඒකට අදාළ බටන් එක. ඒකට මම Eclipse එකට ගිහිල්ලා ක්‍රියේට් නිව් රෙකෝඩ් කියන එකේ බටන් එකට මම දානවා අපිට ඒක කොහෙන් හරි කලින් කොපි කරගත්තු තැනකින්ම තමයි දාන්න වෙන්නේ. අපි කොහෙන් හරි කොපි කරගන්න තැනක් හොයමු. අනිවාර්යෙන් මට ඒක කොපි කරගන්න පුළුවන්. මේකට ගිහිල්ලා මේකේ මම කලින් හදපු එකක් තිබ්බා. මෙන්න මේකෙන් මට කොපි කරගන්න පුළුවන්. හරි. මම මෙතනින් කොපි කරගන්න. අපිට එතන දාන්න ඕන ඔන් ක්ලික් එකක්. හරිද? ඔන් ක්ලික් එකක් දාන්න වෙන්නේ මෙන්න මේ ක්‍රියේට් නිව් රෙකෝඩ් කියන එකට බටන් එකට. හරිද? මෙන්න මේ බටන් එකේ මම මෙතෙන්ට දානවා ඇක්ෂන් එක විදියට ක්‍රියේට්. හරි. මම ඕක අපි ඔයාලට පොඩ්ඩක් වීඩියෝ එක පෝස්ට් කරලා ඕනම් බලන්න පුළුවන්. මෙතන තියෙන on click එකක් එක්ක window location href admin action create ඔය විදිහට link එක දාලා තියෙනවා on click එකක් ඇතුලේ. මොකද button එකක් නිසා href එකක් දාන්න බෑ. ඒ tag එකකට විතරයි href එකක් දාන්න පුළුවන්. button එකක් නිසා මම මේ විදිහට දාලා තියෙනවා on click එක. හරි. මම මේක දැන් අපි browser එකෙන් run කරලා බලමු. create new කියන button එක click කරොත් කෙලින්ම create එකට යනවා. හරිද? create page එකට යනවා. දැන් මම මොනවා හරි type කරොත් හරිද? create වෙයිද? නැහැ. මොකද create වෙන විදියක් නැහැ. මම ඒකට අදාළ page එක configure කරලා නැහැ create page එක හරියට. අන්න ඒ වැඩේ තමයි දැන් අපිට තියෙන්නේ. හරිද? create new ගියොත් අපිට කෙලින්ම මේ button click කරලා ගානට මෙතෙන්ට එන්න පුළුවන්. ඒ link එහෙම අපි ඔක්කොම හදලා තියෙන්නේ. දැන් අපි create new කියන එකට යමු. හරි. create new කියන එකට ගිහිල්ලා create new record කියන එකේ අපිට අදාළ database එකට match වෙන tables මේ database එකේ විදිහට අපි ගන්නට හදාගමු file එක. create කියන එකට ගිහිල්ලා අපිට create එක ඇතුලේ ඕන name එක අපි database එක පොඩ්ඩක් බලමු. අපිට ඕන name එක හරි email එක password එක file name එක. file name එකට අපි ගන්නෙ අපි ඒකත් ඉක්මනට chat GPT එකෙන් ඉල්ලමු. give me අපි මේ ෆෝම් එක පිටින්ම දාලා කියමු. මම කලින් හදාගත්තු එකක් තියෙනවා. ඒකෙන් අපි ගමු. create එක. create එකේ ෆෝම් එක මේ තියෙන්නේ. ඊට පස්සේ අපි ඒක අපේ දැන් හදන ප්‍රොජෙක්ට් එකට ගන්න ඕන. අපි chat GPT එකට දාමු අපේ කලින් එක. හරිද? මම කලින් හදපු ප්‍රොජෙක්ට් එක තියෙන එක. මේක. ඊට පස්සේ මම කියනවා this form from my previous project. හරිද? ඊට පස්සේ මම දැන් දෙනවා අලුත් එකක. හරිද? දැන් මේ පරණ එකේ ගොඩක් දේවල් තියෙනවා. ඒ ටික ඔක්කොම හරියටම හදපු එකක් මේක. අලුත් එකේ ෆෝම් එක මම කොපි කරලා කියනවා. this is my new form. Update previous one to new UI. ඔය විදිහට අපි දීලා බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. වැඩේ හරියට කරයිද නැද්ද කියලා අපි බලමු ජෙනරේට් වුණාට පස්සේ. මේ පාවෙනම වැඩේ වෙන්නේ මේක ලෝඩ් වෙන්න ටිකක් වෙලා ගන්න එක chat GPT එක සමහරවිට. අපි මේක මොනවා හරි ලෝඩ් වෙන වෙලා ගියොත් මම හිතන්නේ මගේ කනෙක්ෂන් අවුලක් වෙන්න ඕනේ. එහෙම වුණොත් අපිට ඊළඟ වීඩියෝ එකෙන් තමයි මේක බලන්න වෙන්නේ. අපි බලමු ආයෙත් wifi disconnect කරලා reconnect කරලත්
රිට්‍රයි දීලා බලමු කොහොමද අපේ නෙට්වර්ක් එකේ ගැටලුව කියලා. හරි ජෙනරේට් වෙනවා අවුලක් නැහැ. මේකේ නේම් කියන එකට හරි ඊට පස්සේ මේක හරි නේම් කියන එක නේම්මයි ඊට පස්සේ ඊමේල් එක ඊමේල්මයි ඊට පස්සේ මට මේ සෙක්ෂන් එක වැඩක් නැහැ මම මේක රිමූව් කරනවා ඊට පස්සේ ප්‍රොෆයිල් පික්චර් එකට ෆයිල් නේම් කියලා මේ අරගෙන ගන්නට හරි අපි මේක මෙතෙන්ට පේස්ට් කරලා ෆෝම් එක ෆෝමැට්ස් ගන්නට හදාගමු හරි අපි අනවශ්‍ය කොටස් තිබ්බොත් අයින් කරමු ඊට පස්සේ මෙයා මේකේ මේ UI එක චේන්ජ් කරලා අන්න ඒක තමයි ප්‍රශ්නේ. එතන පොඩි අවුලක් තියෙනවා. අපි මෙයාට කියන්න ඕනේ UI එක මුකුත් වෙනස් කරන්න එපා කියලා. No. I mean give previous project one with new project UI. මං ඉල්ලුවේ පරණ එක මේ අලුත් එකේ UI එකත් එක්ක දෙන්න කියලා. Updating previous project from with new UI style. හරිද? ඒ විදිහට දෙන්න කියලා කිව්වා. දැන් බලමු මෙයා කොහොමද වැඩේ ආය අනාගනීද නැද්ද කියලා. මම ගොඩක් වෙලාවට මේ ඔයාලට පේන ඇති මේ පැත්ත බලනවා වගේ දැන් මේ පැත්ත බලන්නේ මගේ මේ රෙකෝඩින් එකේ ප්‍රිවිව් එක තියෙන මේ පැත්තේ. මගේ දැන් රෙකෝඩ් වෙන ස්ක්‍රීන් එක තියෙන්නේ මගේ KLM. ඒක නිසා තමයි මම සමහරවිට රෙකෝඩින් එක හරියට යනවද බලන්න අනිත් පැත්ත බලන්නේ දැන් මේ පැත්ත. අපි බලමු කොහොමද වැඩේ කියලා. මේක කොපි කරගෙන අපි ඇඩ් කරගමු මෙතෙන්ට බැක්ග්‍රවුන්ඩ් එක මෙයා කළු පාටින් දුන්නේ අපිට බැක්ග්‍රවුන්ඩ් එක බැක්ග්‍රවුන්ඩ් එක හරියන්නේ වැඩේ හරියන්නේ අපිටම තමයි එහෙම වුණොත් හදාගන්න වෙන්නේ අවුලක් නැහැ අපි ඒක ඔයාලට දැන් ප්‍රැක්ටිස් වෙනත් එක්ක අපි හිමීට ඒක හදාගමු මට මේක ඕන වෙන්නේ නැහැ හරි ඊට පස්සේ මම මෙතෙන්ටම තව එකක් හදාගන්නවා මේ විදියට මම මෙතෙන්ට දෙනවා ටයිප් එක පාස්වර්ඩ් හරි පාස්වර්ඩ් ඊට පස්සේ for password ඊට පස්සේ ID එක password name එකත් password ඊට පස්සේ මේ ටික හරි ඒ ටික ඒ විදියට අපි ඉක්මනට ඒ ටික හදාගමු ඊට පස්සේ මෙතන උඩ වෙනස් කරගන්න ඕන password හරි password කියලා වෙනස් කරගත්තා ඊට පස්සේ ෆයිල් එකක් choose කරන විදිහට අපි ගන්න ඕන ෆයිල් එකක් choose කරන්න ගන්න වෙන්නේ මේකෙන් අපි ඒකටත් div tag එකක් ඇතුලේ හදාගමු මේ විදිහට මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක මෙයා ඩාර්ක් කලර් එකක් දුන්නේ අපි ඒක චේන්ජ් කරගමු අපේ තිබ්බ එකේ බෑග්ග්‍රවුන්ඩ් එකටම අපේ දැන් තියෙන එකේ බෑග්ග්‍රවුන්ඩ් එක අපිට පාස්වර්ඩ් එකකින් උනත් ගන්න පුළුවන් with full ඔන්න ඔය ඩීටේල්ස් ටික අපි දෙමු මෙන්න මේ input field එකට මෙතෙන්ට ඒක ලොකු ප්‍රමාණයක් එයා දීලා තිනවා CSS මට එච්චර මුකුත් ඕනේ නැහැ මට මේ විදියට තිබ්බනම් හොඳටම ඇති හරි choose file කියන එකට අදාළවත් new button එකක් create කරගමු
අපි ආයම සෙරක් ඒ කොටස chat GPT එකට දාලා ජෙනරේට් කරමු. අපි කියමු මේ පරණ ටික අයින් වුණා නම් මෙයා හරියට ජෙනරේට් කරයි. මොකද පරණ ඒවා අයින් නැත්තම් ගන්නවා. එයා කියන එක වැරදියට කරලා දෙන්නේ. අපි සාමාන්‍යයෙන් දැන් chat GPT අපි දැන් මේ ප්ලේලිස්ට් එකේ දැන් ප්‍රධාන අරමුණක් තමයි හරියට කොහොමද AI යූස් කරලා වෙබ්සයිට් එකක් හදන්නේ කියන එක ඔයාලට පෙන්නන්නනේ. ඒක නිසා අපි දැන් මෙතනදී chat GPT යූස් කරලා ඉතින් ගොඩක් දේවල් කරන්නේ. අර හරි. අපි කියමු change input image section to match UI with other input sections. අපි කියමු input එක වෙනස් කරලා දෙන්න අනිත් ඒවාට match වෙන කියලා. Here is the updated image upload field match UI style for other input sections. හරි මේ විදිහට හදලා දුන්නා. අපි ඒක මෙතෙන්ට දාලා බලමු කොහොමද දුන්නේ එක හරිද කියලා. හරි UI එක ලොකු අවුලක් නැහැ. ඔක මේ බටන් එක උනත් අපිට ඕන පස්සේ වෙනස් කරන්න පුළුවන්. දැනට අපි ඔක තියමු දැන් නැත්තම් ලොකු වෙලාවක් නිකන් ඒකට නාස්ති වෙනවා. හරි ඊට පස්සේ මෙතන ප්‍රොෆයිල් පික්චර් එක පාස්වර්ඩ් එක ඊමේල් එක ඒ ටික හරි. ඊට පස්සේ අපි මේකේ දෙන්න ඕන ID එකත් ෆයිල් නේම් ඔක්කොම ෆයිල් නේම් හරි. ඒ ටික වෙනස් වෙලා ප්‍රොෆයිල් පික්චර් එක හරි. ඊට පස්සේ අපි මෙතෙන්ට දෙන්න ඕන කැන්සල් දුන්නොත් අපි දෙන්න ඕන ඇඩ්මින් එකට. හරි අපි රිෆ්‍රෙෂ් කරලා බලමු. කැන්සල් දුන්නොත් මේකට යනවා. create new record cancel වුණොත් admin save record නම් එයා යන්න ඕන සුපුරුදු විදියට අපිට ගන්න වෙන්නේ ඒක ඉන්ඩෙක්ස් එකෙන්. අපි ඒක ඉන්ඩෙක්ස් එකේ එක තැනකට දැම්ම මේ විදිහට on click එක. හරිද? අන්න ඒ විදිහට අපිට මෙතෙන්ටත් ඒකම copy කරන් ඇවිල්ලා දාන්න පුළුවන්. මෙතෙන්ට අපි දාමු. එයා වැඩේ හරියට කරොත් එයාව යන්න ඕන කොහෙටද කියලා තමයි මෙතෙන්ට දාන්න තියෙන්නේ. අපි කලින් හදපු ක්‍රියේට් ෆයිල් එකක් එක්ක බලමු දැන් ඔක්කොම ටික සාමාන්‍යයෙන් හරියට හරි ගිහිල්ලාද තියෙන්නේ කියලා. අපි දැන් කලින් හදපු ක්‍රියේට් ෆයිල් එක මෙන්න මේ විදිහට තමයි මම දාලා තියෙන්නේ. හරිද? මේ විදිහට hidden section එකක් තියෙනවා. ඒ hidden section එක මම මෙතෙන්ට add කරලා නැහැ. ඒක දැන් මෙතෙන්ට add කරන්න ඕන. ඒක මට මතක විදිහට අනිවාර්ය කොටසක් නෙමෙයි වගේ මං කමන්නේ කොකටත් කියලා මේක add කරන්න. හරි. ඒක ඇඩ් කරා. ඊට පස්සේ අපේ ෆෝම් එකේ ඇක්ෂන් එක මෙතඩ් එක ඇක්ෂන් එක ඇඩ්මින් මෙතඩ් එක පෝස්ට් ඇක්ෂන් එක ඇඩ්මින් මෙතඩ් එක පෝස්ට්. ඊට පස්සේ අපිට ෆෝම් එකේ එන්ක්‍රිප්ට් මෙන්න මේ කොටසත් අපි මෙතෙන්ට දාගමු. ෆෝම් එකේ ඊට පස්සේ අපි බලමු වෙන මොනවද මේකේ අප්ඩේට් වෙන්න තියෙන්නේ කියලා. වෙන ඇත්තටම මට පේන මට්ටමේ නම් ලොකු චේන්ජ් එකක් කරන්න නැහැ මේකේ. අපිට ක්‍රියේට් ෆයිල් එක ඔය විදිහට හදලා සේව් කරගන්න පුළුවන්. අපි බලමු ක්‍රියේට් ෆයිල් එක හරියට වැඩද කියලා. දැන් මොනවා හරි මම new admin කෙනෙක් ක්‍රියේට් කරන්න යනවා. මම දෙනවා නම අනූප info@anupa.lk නම ප්‍රභාසර කියලා දෙමුකෝ. පාස්වර්ඩ් එක 1 2 3 4. ප්‍රොෆයිල් පික්චර් එකකුත් අපි තෝරමු. ප්‍රොෆයිල් පික්චර් එකක් අපි picture my picture design අපි සුපුරුදු ප්‍රොෆයිල් පික්චර් එක තෝරමු. save record. ඔයාලට පේන ඇති අනූප ප්‍රභාසර කියලා ක්‍රියේට් වුණා. අනූප ප්‍රභාසර කියලා ක්‍රියේට් වුණාට මෙතන ප්‍රොෆයිල් පික්චර් එක නම් හරියට වැඩ කරන්නේ නැහැ.
ප්‍රොෆයිල් පික්චර් එක හරියට වැඩ කරන්නේ නැත්තේ මොකද? ඇඩ්මින් ඇසෙට් පික්චර් ප්‍රොෆයිල් පික්චර් හරි ප්‍රොෆයිල් පික්චර් හරියට වැඩ කරන්නේ නැති හේතුව මට මතක් වුණා. ප්‍රොෆයිල් පික්චර් එක හරියට වැඩ කරන්නේ නැති හේතුව මම ඇඩ්මින් එකේ සර්ව්ලට් එකක් හැදුවනේ. හරිද? සර්ව්ලට් එකක් හැදුවා මෙන්න මේ විදිහට. සර්ව්ලට් එකක් හැදුවට පස්සේ මම මේ සර්ව්ලට් එකේ ඔයාලට මතක නම් මම Eclipse එකේ ආයේ මෙතන රිෆ්‍රෙෂ් කරන්න. රිෆ්‍රෙෂ් කරලා අපි බැලුවොත් මෙතන ඇසෙට්ස් වල පික්චර් කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. හරිද? අන්නේ පික්චර් කියන ෆෝල්ඩර් එකට මම හරියට පාත් එක දුන්නේ නැහැ. දැන් අර වෙලාවේ මම ඔයාලට පස්සේ හදන්නම් කියලා හිටියා. මටත් ඇත්තටම මතක වුණා මේකේ පාත් එක හරියට හදන්න ෆයිල් එක සේව් වෙන්න ඕන කොහෙටද කියලා. මෙතන ඇඩ්මින් පික්චර් කියලා තැනකට තමයි මේක සේව් වෙන්න හැදිලා තියෙන්නේ. මම ඒක මට දෙන්න ඕන admin /assets ඔන්න ඔය පාත් එකට තමයි මට මේක වැටෙන්න ඕන. හරිද? මම ඔන්න ඔය පාත් එක හදපු නැති නිසා තමයි මේක හරියට වැඩ කරේ නැත්තේ. හරි වෙන මට පේන මට්ටමේ වෙන අවුලක් නැහැ. අපිට ඕක දැන් වෙනස් කරාට පස්සේ අනිවාර්යෙන් වැඩ කරන්න ඒක රීස්ටාර්ට් කරන්න වෙයි. එතකොට මම ඒක සේව් වෙන්න ඕනේ මෙන්න මෙතෙන්ට කියලා තමයි දීලා තියෙන්නේ. හරිද? assets වල pictures වලට සේව් වෙන්න කියලා. දැන් අපි රන් කරලා බැලුවොත් දැන් අපි මේක රන් කරලා බැලුවොත් පාස්වර්ඩ් එක ඉල්ලනවා. පාස්වර්ඩ් එක අපේ පාස්වර්ඩ් එක. පාස්වර්ඩ් එක. හරි. මෙන්න මේක අපි කොපි කරගෙන මෙතෙන්ට දාමු. මේක දාමු. දැන් ඔයාලට පේන ඇති ලොග් වෙලා මම මේක ඩිලීට් කරනවා. ඩිලීට් කළා මම අලුතෙන් ඇඩ් කරනවා මගේ ඩීටේල්ස්. පාස්වර්ඩ් එක 1 2 3 4 ප්‍රොෆයිල් පික්චර් එක දැම්මා මම පාස්වර්ඩ් එක ගැහුවා. දැන් ඔයාලට පේනද ප්‍රොෆයිල් පික්චර් එක ගන්නට මේ මෙතන ටේබල් එකේ ඩිස්ප්ලේ වෙනවා මම ඒක හරි ගස්සපු නිසා. දැන් මම ලොග් අවුට් වෙලා මගේ ඩීටේල්ස් දීලා ලොග් වෙන්නම්කෝ. හරිද? ලොග් අවුට් එක මම තාම හරියට ඉම්ප්ලිමන්ට් කරලා නැහැ. ලොග් අවුට් බටන් එකත් අපි දාමු. ඒක ඉම්ප්ලිමන්ට් කරන්න මහ ලොකු දෙයක් නෑ. ඒක නම් අපිට ඉම්ප්ලිමන්ට් කරන්න දෙන්නේ අපි යමු අපේ මිඩල් එකේද කොහෙද මට මතක විදිහට තිබ්බේ. අපි යමු මිඩල් එකට. මිඩල් එකේ ගිහිල්ලා ලොග් අවුට් එකේ මේ බටන් කියන තැනට අපිට දාන්න ඕන. බටන් කියන තැනට අපි අරන් යමු. ඉන්ඩෙක්ස් එකෙන් on click එක. මෙන්න මේ විදිහට මම on click එකක් අරන් එනවා. හරිද? on click එකක් අරන් ඇවිල්ලා මෙතෙන් දානවා. action එක මම දෙනවා log out. මම එහෙම log out කියලා දෙන්න හේතුව අපි කලින් ඒවා හදලා තිබ්බේ මේ servlet එක ඇතුලේ ඔයා බලන්න. action එක log out කියලා දුන්නොත් තමයි log out වෙන්නේ මේ විදිහට. හරිද? ඒවා හදලා තියෙන්නේ කලින් servlet වල. ආයෙම මම මොනවා හරි උඩින් පාත් වුණා වගේ ගත්තොත් පොඩ්ඩක් servlet එකේ ගිහිල්ලා බලන්න servlet එකේ එහෙම ඒවා අපි කලින් හදලා තියෙන්නේ. හරිද? ඔය විදිහට මම log out කියලා දැම්මා. දැන් අපි save පාරක් දාලා අපි බලමු log out කියන එකට ක්ලික් කරලා. හරි log out කියන එකට ක්ලික් කරාට පස්සේ අවුලක් නැතුව වැඩ කරා. දැන් මම දෙනවා info@anupa.lk 1 2 3 4. login වුණොත් ඔයාලට පේනවා දැන් current logged user විදියට මගේ මෙතන වැටෙනවා profile picture එක. හරිද? ඊට පස්සේ තව අඩුපාඩුවක් මට මේකෙන් පේන එකක් තියෙනවා. මෙතන favicon එක හරියට ඇවිල්ලා නැහැ. මම හිතන්නේ මට favicon එක දාන්න අමතක වෙලා වෙන්න ඕන. අපි login එකෙන් favicon එක කොපියක් දාගමු. favicon එක කොපි කරගෙන මං එනවා මේ টොප් එකට. টොප් එකේ නෙමෙයි මිඩල් එකේ ඇත්තේ ඔක. මිඩ් එකට ඇවිල්ලා favicon එකට මම දෙනවා favicon එක වැඩ කරන්නේ නැත්තේ ඇයි? favicon එක වැඩ කරන්නේ නැතුව ඇත්තේ අපි ඔතෙන්ද දෙමු පාත් එක admin. හරිද? admin දුන්නොත් මෙතෙන්ට පාත් එක ගන්නට වැටලා මේ විදිහට ඔයාලට පේන ඇති favicon එක add වුණා. දැන් අපි සෑහෙන දුරට මේ වැඩ ටික අවසන් වෙගෙන යන්නේ ක්‍රියේට් එකත් හැදුවා. ක්‍රියේට් එක සම්බන්ධව කිසි අවුලක් නැහැ. ඕන තරම් යූසර්ස්ලා අපිට ක්‍රියේට් කරගන්න පුළුවන්. ප්‍රොෆයිල් පික්චර් එකත් හරි. ඊට පස්සේ යූසර්ස්ලා ඩිලීට් කරන්න පුළුවන්. මේ විදිහට මම ඔක්කොම ඩිලීට් කරන්න උනත් පුළුවන් මට. හරි. දැන් මම මේ විදිහට ඩිලීට් කරගන්නවා.
යූසර් කෙනෙක් ක්‍රියේට් කරනවා අනූප ප්‍රභාසර info@anupa.lk 1 2 3 4 ප්‍රොෆයිල් පික්චර් එක අපි වෙන එකක් තෝරමු දැන් මේ විදිහට සේව් දුන්නා වෙන එකක් ඇඩ් වුණා දැන් මම ලොග් අවුට් වෙලා ආවොත් මගේ ප්‍රොෆයිල් පික්චර් එක උඩ වැටෙන එකත් මාරු වෙලා තියෙන්නේ දැන් ඔයාලට වෙනද මේක මාරු වුණා ප්‍රොෆයිල් පික්චර් එක දැන් අපිට යූසර් කෙනෙක් ක්‍රියේට් කරන්න පුළුවන් ඩිලීට් කරන්න පුළුවන් දැන් අපේ CRUD එකේ අවසාන එක එඩිට් එක තමයි අපිට හදන්න තියෙන්නේ අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු එඩිට් එක කොයි වගේ වේද කියලා